හා ඊති අද අපි කතා කරන්න අදට මෙන්න මේ කෝ මෙකනිසම් එකක් තියෙන ට්‍රාන්ස්ෆෝමර් ටයිප් වෙල්ඩින් මැෂින් වල කරන්ට් එක සීරු මාරු කිරීමේදී වෙන සිද්ධාන්තය ගැන. ඉතින් මම මෙන්න මේක සරලවම තමයි ඔයාලට පැහැදිලි කරන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වෙල්ඩින් මැෂින් ටයිප් එක ගැන යම්කිසි අයිඩියා එකක් ගන්න බැහැ. මම මෙන්න මේ විතර ඔයාලට ෆොටෝ එකකින් පෙන්නන්නම් මේ මොන වගේ වෙල්ඩින් මැෂින් ටයිප් එකක්ද කියලා. ඉතින් මේක තමයි අපි අතීතයේදී පාවිච්චි කරන ලද තාක්ෂණය වෙන්නේ. මේ තාක්ෂණයේ නිම වෙච්ච මෙන්න මේ වෙල්ඩින් මැෂින් එක අපිට හෙවි වැඩ වලට සහ ලයිට් වෙට් වැඩ වලට සියලුම වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ඉන්ඩස්ට්‍රි වල වයිඩ්ලි විදිහට පාවිච්චි කරන වෙල්ඩින් මැෂින් එක වෙන්නේ. මේ වෙල්ඩින් මැෂින් එකේදී ඔයාලට හෑන්ඩ් වීල් එක කරහා තමයි මේකේ තියෙන කරන්ට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඔයා මේකේදී කරන්ට් එක අඩු කරනකොට මේකේ ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය ෆික්ස් වෙලා තියෙන්නේ. මේ කෝ මෙකනිසම් එකේ ಜಾති දෙකක් එනවා. ඒතකොට මේ පළවෙනි ಜಾතිය තමයි මෙන්න මේ ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය මේ විදිහට දෙපැත්තේ ෆික්ස් වෙලා තියෙනකොට මේ මැදට තමයි කෝර් එක සෙට් වෙන්නේ. ඒතකොට ඔයා කරන්ට් එක අඩු කරනකොට මේ කෝර් එක මේ ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය අතර මැදට තල්ලු වෙනවා. ස්ක්‍රූ මෙකනිසම් එකක් හරහා. එතකොට වෙන්නේ ප්‍රාථමික දඟරය හරහා එන කරන්ට් එක මෙන්න මේ කෝර් එක හරහා ගිහලා තමයි ද්විතීයික දඟරයට එන්නේ. ඒතකොට ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆොටෝ එකෙන්. ඉතින් ඕකෙදි වෙන්නේ ඔයාලගේ ධාරාව අඩු වෙලා වෝල්ට් එක වැඩි වෙනවා. එතකොට ඔයාලට වෙල්ඩිමට පාවිච්චි කරන ධාරාව ගොඩක් අඩුවෙන් තමයි වෙන්නේ. ඉතින් ඕක තමයි ධාරාව අඩු කරද්දි වෙන්නේ. ඒතකොට ධාරාව වැඩි කරද්දි වෙන්නේ ඔයා මෙහෙම කෝර් එක කරකවනකොට මේ කෝර් එක ආපස්සට තල්ලු කරනවා. එතකොට වෙන්නේ මේ ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය අතරට කිසිම බාධාවක් එල්ල වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරයට ඉක්මනට කරන්ට් එක ෆ්ලෝ කරගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට අඩු වෝල්ට් එකක් එක්ක වැඩි ධාරාවක් බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපි ගොඩක් වෙලාවට හෙවි වැඩක් කරනවා නම් එහෙම අපිට අවශ්‍ය පරිදි කරන්ට් එක ඇඩ්ජස්ට් කරගන්න ගන්න. මේ කෝ මෙකනිසම් එකේ කියන දෙවෙනි ටයිප් එක තමයි කෝ එකටම සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ ප්‍රාථමික දඟරය ෆික්ස් වෙලා තියෙනවා. එතකොට ද්විතීයික දඟරයට මේ ප්‍රාථමික දඟරයත් එක්ක කෝර් එක කරකවනකොට ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාට කරන්ට් එක අඩු කරගන්න ඕනේ කියලා. එතකොට ඒක ආපස්සට අදිනකොට මේ වගේ එයා ගැප් එකක් ඇති වෙනවා. එතකොට ඒ කියන්නේ මේ ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරයට කරන්ට් එක ෆ්ලෝ වෙන්නේ යම්කිසි බාධාවක් එල්ල වෙන දුරක් තියෙනවා. එතකොට වෙන්නේ මේ මැෂින් එකේ ධාරාව අඩු වෙනවා. එතකොට ඔයාලා ධාරාව වැඩි කරගන්න ඕන නම් එහෙම වෙන්නේ ඔයා කරකවනකොට මේ ප්‍රාථමික දඟරයත් එක්ක සෙට් වෙලා තියෙන මේ කෝර් එක උම ඉස්සරහට තල්ලු වෙනවා. ඒ කියන්නේ ද්විතීයික දඟරයේ පැත්තට තල්ලු වෙනවා. එතකොට මෙහෙම තල්ලු වෙලා තියෙනකොට මේ ප්‍රාථමික දඟරයෙන් ද්විතීයික දඟරයට ඉක්මනට කරන්ට් එක ෆ්ලෝ වෙන්න උදව් කරනවා. ඉතින් ඕක තමයි මෙන්න මේ කෝ මෙකනිසම් එකක් තියෙන මේ ට්‍රාන්ස්ෆෝමර් ටයිප් වෙල්ඩින් මැෂින් එකක වෙන ප්‍රධානතම සිද්ධාන්තය වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේකෙන් යම්කිසි අයිඩියා එකක් ගන්න ඇති කියලා මේකේ වෙන සිද්ධාන්තය ගැන. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා අපි වෙල්ඩින් කරාට මේකේ වෙන සිද්ධාන්තය දන්නේ නැහැ නේ කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි මම මෙන්න මේ වීඩියෝ එක ෂෝට් වීඩියෝ එකක් විදිහට කරන්න ප්‍රධානතම හේතුව වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම මොකක්ද අරන් එන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකකින් දාන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මේ තමයි සෝල් ඔෆ් වෙල්ඩින්.